ආතරයිටිස් කියන්නේ මොකක්ද? ආතරයිටිස් කියන්නේ ලෝකෙ ගොඩක් මිනිසුන් බලපාන පොදු රෝගී තත්ත්වයක්. මේක සන්ධිවල ඇතිවන වේදනාව, ඉදිවුම, තදගතිය සහ හරියට වැඩ කරන්න බැරිවීම වගේ ලක්ෂණ වලින් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ආතරයිටිස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔස්ටියෝආතරයිටිස්. මේක ගොඩක් බහුලයි. සන්ධිවල ආරක්ෂිත කාර්ටිලේජ් ගෙවී යාම හෝ කැඩී යාම නිසා ඇතිවෙන්න පුළුවන්. වයසට යාම, අධික බර, සන්ධිවලට සිදුවන හානි සහ ජානමය සාධක මේකට බලපානවා. අනිත් එක තමයි රුමටොයිඩ් ආතරයිටිස්. මේක ස්වයං ප්‍රතිශක්තිය කරන රෝගයක්. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය වැරදීමකින් සන්ධිවලට පහරදීම නිසා ඇතිවෙනවා. මේකෙන් දරුණු ආසාදන තත්ත්වයන්ට සහ සන්ධි විකෘතිවීම් වලට පවා තුඩ දෙන්න පුළුවන්. ඉතින් මේ දෙකවර්ගේම මූලික ලක්ෂණයක් තමයි ශරීරයේ ඇතිවන ආසාදනා තත්ත්වය. ඉතින් අපේ රටේ රටාවට මේ ආසාදන තත්ත්වය වැඩි කරන්නත් අඩු කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ආතරයිටිස් පාලනය කරන එක සහ ඒන් වැළකී ඉන්න ආහාර රටාවක් ඉතා වැදගත් වෙනවා. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. අද බලමු අපි ඒකට හොඳම ආහාර 10 මොනවද කියලා. මේද සහිත මාළු, සැමන්, ටූනා, මැකරල් සහ හුරුල්ල වගේ මාළු වර්ගවල ඔමේගා 3 මේද අම්ල බහුලව තියෙනවා. මේවා තමයි අපේ සන්ධිවලට හිතකර හොඳ මේදේ. විශේෂයෙන්ම EPA සහ DHA ගෙන ඔමේගා 3 වර්ග අපේ සන්ධිවලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේවා ශරීරයේ ඇතිවන ආසාදන ක්‍රියාවලීන්ට බලපාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු කරන්න උදව් කරනවා. ඒ නිසා මේවා ස්වාභාවික ආසාදන නාශකයන් වගේ ක්‍රියා කරනවා. මේ රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන් සම්බන්ධයෙන් කරපු පර්යේෂණයෙන් පෙන්වා දීලා තියෙනවා. ඔමේගා 3 බහුල ආහාර ගැනීමෙන් හෝ අතිරේක ලෙස ලබා ගැනීමෙන් සන්ධිවල වේදනාව, තදගතිය සහ ඉදිමුම සැලකිය යුතු ලෙස අඩු වෙනවා කියලා. සමහර අයට මේ නිසා වේදනානාශක ඖෂධ පවා අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් පුළුවන් නම් සතියට දෙපාරක් තුන් පාරක්වත් මේ වගේ මාළු ආහාරයට ගන්න. මාළු කෑමට අකමැති නම් වෛද්‍ය උපදෙස් මත මාළු තෙල් අතිරේක ලබා ගන්න උනත් ඔයාලට දැන් පුළුවන්. බෙරි වර්ග ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්බෙරි, බ්ලැක්බෙරි සහ චෙරි වැනි බෙරි වර්ග ප්‍රතිඔක්සිකාරක විශේෂයෙන්ම ඇන්තොසයනින් සහ විටමින් C බහුලව අඩංගුයි. ඇන්තොසයනින් තමයි මේ බෙරිවල රතු, නිල්, දම් පාට දෙන්නේ. මේවා ප්‍රබල ආසාදන නාශක ගුණ වලින් යුක්ත වෙනවා. මේවා ශරීරයේ ආසාදන සලකුණු අඩු කරන බව පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම විටමින් C කියන්නේ අපේ සන්ධිවලට සහ කාර්ටිලේජ් වලට අත්‍යවශ්‍ය වන කොලජන් නිෂ්පාදනයට ඉතාම වැදගත් පෝෂ්‍ය පදාර්ථයක්. මේ කොලජන් තමයි සන්ධිවලට නැම්මශීලී බව සහ ශක්තිය ලබා දෙන්නේ. විශේෂයෙන්ම චෙරිවල ඇති ඇන්තොසයනින් රක්තවාතය වැනි ආතරයිටිස් වර්ගවලට හේතුවන යූරික් අම්ල මට්ටම අඩු කරන්න උදව් වෙනවා. ඉතින් හැමදාම උදේට යෝගට් එකකට නැත්නම් ස්මූදි එකකට බේ ටිකක් දාලා කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කොළ පැහැති පලා වර්ග නිවිති, ගෝවා, බ්‍රොකෝලි, බීට් කොළ වගේ තද කොළ පැහැති පලා වර්ග කියන්නේ ජේෂ්ඨ පදාර්ථ වලින් පිරුණු නිදානයක් වගේ. ඉතින් මේවායි විටමින් K, විටමින් C, ෆෝලේට්, කැල්සියම් වගේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක අපේ සෛලවලට හානි කරන නිදහස් රැඩිකල් කියන අති අහිතකර අණු උදාසීන කරනවා. ඉතින් මේ නිදහස් රැඩිකල් තමයි සන්ධි හානියට සහ ආසාදන තත්ත්වයට ප්‍රධානතම හේතුව. ඉතින් ඒ වගේ විටමින් K අස්ථි සහ කාර්ටිලේජ් සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි. මේ බ්‍රොකෝලි වැනි එළවලු වල තියෙන සල්ෆරොෆේන් කියන සංයෝගය ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීමට දායක වන එන්සයිම වල ක්‍රියාකාරීත්වය අවහිර කරන බව සාක්ෂි තියෙනවා. ඉතින් ඒ නිසා හැමදාම විවිධ වර්ගයේ කොළ පැහැති පලාවර්ග ටිකක් කෑමට එකතු කරගන්න අමතක කරන්න එපා. සලාද, සුප්, ව්‍යංජන, ස්මූති පවා මේවට එකතු කරගෙන ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. ඔලිව් තෙල් විශේෂයෙන්ම අමතර වර්ජින් ඔලිව් තෙල් මොනොසැචුරේටඩ් මේද අම්ල සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. ඔලිව් තෙල් වල තියෙන ප්‍රධානතම ක්‍රියාකාරී සංයෝගයක් තමයි මේ ඔලියෝ කැන්ඩල් කියන්නේ. මේක ප්‍රසිද්ධ වේදනානාශකයක් වන ඉබුප්‍රොෆන් වල ක්‍රියාකාරීත්වයට සමාන විදියට ශරීරයේ ආසාදන අඩු කරන බව සොයාගෙන තියෙනවා. ඉතින් එය සඳහා ආසාදන සහ වේදනාව ඇති කිරීමට දායක වන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය පවා අවහිර කරනවා.
නිතිපතා ඔලිව් තෙල් භාවිතය රූමටොයිඩ් ආතරයිටිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන්ගේ සන්ධි වේදනාව සහ ආසාදන අඩු කරන්න උදව් වෙන බව පෙන්වා දීලා තියෙනවා. ඉතින් සලාද හදනකොට නැත්නම් කෑම පිසිනකොට ඔලිව් තෙල් භාවිත කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. ඉතින් පුළුවන් තරම් අඩු රත්වයකින් භාවිත කරන්න. ඉතින් ඒක තමයි ගොඩක්ම වැදගත්. මොකද අධික රත්වයේදී ඒ ගුණ අඩු වෙන්න පුළුවන්. රටකජු සහ ඇට වර්ග ආමන්ඩ්, වෝල්නට්ස්, හනයට, චියා ඇට, සූර්යකාන්ත ඇට, වට්ටක්කා ඇට වැනි දේවල් ඔමේගා 3 මේ දම්ල සහ විටමින් E, කැල්සියම්, මැග්නීසියම් වගේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂ්‍ය පදාර්ථ ගොඩක් තියෙනවා. ඉතින් මේවා ආසාදන අඩු කරන්න, සන්ධි සෛල ආරක්ෂා කරන්න සහ අස්ථි ශක්තිමත් කරන්න උපකාරී වෙනවා. ඉතින් මේ විටමින් E කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර සන්ධි හානියට හේතු වන නිදහස් රැඩිකල් වල බලපෑම අඩු කරනවා. ඒ වගේම කැල්සියම් සහ මැග්නීසියම් අස්ථි ඝනත්වය සහ ශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යයි. නිතිපතා ඇට වර්ග සහ රටකජු ආහාරයට ගැනීමෙන් ශරීරයේ ආසාදන සලකුණු අඩුවන බවත් සමස්ත සන්ධි සෞඛ්‍ය වැඩි දියුණු වන බවත් අධ්‍යයන වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් දවල්ට කෑමට කලින් පොඩි ස්නැක් එකක් විදිහට මේවා ටිකක් කන්න පුළුවන් නම් වඩාත් හොඳයි. සුදු ලුණු සහ ලුණු අපේ හැම කෑමකට වගේ දාන සුදු ලුණුයි ලුණුයි ආතරයිටිස් වලටත් හොඳයි. මේවායේ සල්ෆර් අඩංගු සංයෝග විශේෂයෙන්ම ඩයිඇලයිල්, ඩයිසල්ෆයිඩ් සහ ක්වර්සිටින් වගේ ප්‍රතිඋක්සිකාරක බහුලව තියෙනවා. ඉතින් මේ සල්ෆර් සංයෝග ආසාදන ඇති කරන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඩු කරන බවට පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔස්ටියෝ ආතරයිටිස් වලට මේවා ගොඩක් හිතකරයි. මේ ක්වර්සිටින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන මේක සන්ධි ආසාදන අඩු කරන්න දායක වෙනවා. ඉතින් සුදු ලුණු සහ ලුණු නිතිපතා ආහාරයට ගැනීමෙන් ආතරයිටිස් හා සම්බන්ධ වේදනාව සහ ඉදිමුව අඩු කරගන්න උදව් වෙන බව සාක්ෂි වලින්ම පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා හැම කෑමකටම මේවා ටිකක් එකතු කරගන්න අමතක කරන්න එපා. ඉඟුරු කියන්නේ අපේ ආච්චියම්මලයි කාලින් ධම්ම වේදනානාශකයක් විදිහට පාවිච්චි කරන දෙයක්. මේකේ තියෙන ජින්ජරෝල් සහ ෂෝගෝල්ස් කියන්නේ ජෛව ක්‍රියාකාරී සංයෝග සහ වේදනානාශක ගුණවලින් යුක්ත දේවල්. ඉතින් ඒවා ශරීරයේ ආසාදන ඇති කරන රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය අවහිර කරනවා. ඉඟුරු වල ක්‍රියාකාරීත්වය ඉබුප්‍රොෆෙන් වැනි ඖෂධ ක්‍රියාකාරීත්වයට සමාන බව පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔස්ටියෝ ආතරයිටිස් සහ රූමටොයිඩ් ආතරයිටිස් යන දෙවර්ගයම රෝගීන්ගේ සන්ධි වේදනාව, තද ගතිය සහ ආසාදන තත්ත්වයන් අඩු කරන්න ඉඟුරු සාරය ඵලදායී බව සනාථ වෙලා තියෙනවා. ඉතින් උදේට තේයකට නැත්නම් ව්‍යාංජන වලට ඉඟුරු ටිකක් දාගන්න පුළුවන් නම් අල්ට ගොඩක් වටිනවා. කහ කියන්නේ අපේ කුස්සියේ නැතුවම බැරි දෙයක්. මේකේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී සංයෝග තමයි කර්කියුමින් කියන්නේ. කර්කියුමින් කියන්නේ ප්‍රබල ආසාදන නාශකයක් සහ ප්‍රතිඔක්සිකාරකයක්. එය ශරීරයේ ආසාදන ඇති කරන මාර්ග ගණනාවක් අවහිර කරනවා. මේ රූමටොයිඩ් ආතරයිටිස් සහ ඔස්ටියෝ ආතරයිටිස් යන දෙවර්ගයේම වේදනාව සහ ඉදිමුව අඩු කරන්න කර්කියුමින් ඵලදායී බව පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් සමහර අධ්‍යයන වලින් කියන්නේ මේක ඉබුප්‍රොෆෙන් වගේ ඖෂධ වලටත් වඩා හොඳට ක්‍රියා කරනවා කියලා. හැබැයි කර්කියුමින් ශරීරයට අවශෝෂණය වීම ටිකක් අඩුයි. ඒ නිසා කළුගම්බිරිස් වල ඇති පයිපරින් සමග ගැනීමෙන් එහි අවශෝෂණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් කහ කිරි ටිකක් හදාගෙන බොන්න නැත්නම් කෑමට දාගන්න එක වඩාත් හොඳයි. පැංගිරි පළතුරු දොඩම්, ලෙමන්, ග්‍රේප් ෆෘට්, දෙහි වගේ පළතුරු වල විටමින් C බහුලව තියෙනවා. ඉතින් මේ විටමින් C කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර සන්ධි වල ඇති කාට්ලේජ් සෑදීමට අත්‍යවශ්‍ය වෙන කොලජන් නිෂ්පාදනයට උපකාරී වෙනවා. කොලජන් තමයි සන්ධි වලට නම්‍යශීලී බව, ශක්තිය සහ කම්පන අවශෝෂණය කිරීමේ හැකියාව ලබා දෙන්නේ. ප්‍රමාණවත් තරම් විටමින් C නැති වුණොත් කාට්ලේජ් දුර්වල වෙලා සන්ධි වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම මේ වගේ පැංගිරි පළතුරක් කන්න හෝ යුෂ ටිකක් බොන්න පුළුවන් වඩාත් හොඳයි. රතුමිදි විශේෂයෙන්ම ඒවායේ පොත්ත රොස්වෙරට්‍රෝල් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකෙන් පොහොසත්. මේ රෙස්වෙරට්‍රෝල් යනු ශාකවල ස්වභාවිකව නිපදවන සංයෝගයක් වන අතර එය ප්‍රබල ආසාදනනාශක සහ ප්‍රතිඔක්සිකාරක ගුණවලින් යුක්තයි. එය ශරීරයේ ඇතිවන ආසාදනා ක්‍රියාවලින් අවම කරන අතර සන්ධි කාට්ලේජ් විනාශ කර එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඩු කරන බවට පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා.
ඉතින් මේ රෙස්වෙරට්‍රෝල් ආතරයිටිස් වේදනාව සහ ඉදිම අඩු කරන්න උදව් වෙන බව සත්ව අධ්‍යයනය සහ මානව අධ්‍යයන වලින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් නැවුම් මිදි ලෙස හෝ මිදි යුෂ ලෙස පානය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් මේ ආහාර වර්ග අපේ සන්ධිවලට ගොඩක් හොඳ වුණත් ආතරයිටිස් කළමන කරන්නේ නම් මේවා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ජීවන රටාවේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න වෙනවා. ඒ තමයි සමබර ආහාර වේලක් ගන්නවා. පළතුරු, එළවලු, කෙඳි සහිත සම්පූර්ණ ධාන්‍ය බහුල සමහර ආහාර වේලක් ගන්න එක ගොඩක් වටිනවා. ජලය දිනකට බොන එකත් ඉතින් ගොඩක් වටිනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආතරයිටිස් ලෙඩේට ඕන අත්‍යවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය මොනවද කියලා අපි බැලුවා. ඉතින් අපි තවත් දවසක තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න. බලන් හිටපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි.